Hi. Travel is Dills doing ඔයාලා ආයිසරයක් එක්කගෙන යන්න ඇවිල්ලා තියෙන්නේ බොහොම ඓතිහාසික වටිනාකමක් තියෙන තැනකට. මෙතන තියෙන්නේ වලගම්බා රජමහා විහාරයත් පිළිකුත්තු රජමහා විහාරයත් අතර තියෙන රජ කාලේ වලගම්බා රජුරුව හැංගිලා හිටපු බොහොම ගල් තලා සහ ගල් ගුහා වලින් සමන්විත බොහොම ලස්සන සුන්දර තැනකට. ඇත්තටම ටිකක් ගමන දුෂ්කරයි. අපි දැන් මෙතන ඉඳලා වාහනේ මෙතන තියලා අපි මගේ ටීම් එකයි ගලට යන්න තමයි හදන්නේ. ලස්සන තැන් තියෙයි. ඔයාලා අරගෙන යන්නම් ඒ තැන් වලට මාත් එක්ක එන්න. ගමන ටිකක් දුෂ්කරයි. පොඩක් කැලෑ පාරක තමයි අපිට යන්න තියෙන්නේ. හැබැයි හොඳ තැනක් හොයාගෙන යද්දි කටුක මාර්ග ඔස්සේ යන්න වෙනවා. ඒකින්ද අපි හිතන බොහොම ලස්සන තැනක් අපේ අවසානයේ වෙයි කියලා. එන්න මාත් එක්ක අපි යමු. දැන් තමයි ගල්තරාව පටන් ගන්නෙ. අපි පැය භාගයක විතර වගේ දුරක් කැලේ මැද්දෙන් ඇවිල්ලා දැන් ගල්තලාවට නගින්න පටන් ගත්තා. අපිට කොහොමත් ගල උඩට තව පැය කාලක් විනාඩි 20ක් ඇතුළත වගේ උඩටම යන්න පුළුවන් වෙයි. කටු පඳුරු තියෙන්නේ. ඉතින් තමයි ටිකක් අමාරු නැග්මක් තියෙන්නේ. අපි අද මේ සෝලෝ නගින්න තමයි හදන්නේ. කිසිම රෝප් එකක් කිසිම ඉක්විප්මන්ට් එකක් පාවිච්චි කරන්නේ නැතුව මේ ගල දිගේ තනිකරම කිසිම උපකරණයක් භාවිතාවකින් තොරව තමයි නගින්න හදන්නේ. සාමාන්‍යයෙන් අංශක 85ක විතර වගේ ඇන්ගල් එකක් තියෙනවා. මේ වගේ ගලක් නගිනවා නම් ටිකක් පුරුදු වෙලා එන්න ඕනේ. අත්‍තරම ගල් නැගීමක් කලාවක්. සාමාන්‍යයෙන් ගලක් නගිද්දී ඒකට අවශ්‍ය සපත්තු පාවිච්චි කරන්න ඕනේ. සහ ගල් වල සියුම් තැන් මේ වගේ කැඩිලා ගිය තැන් වලට අත තියලා ඊවැන් ප්‍රයෝජන අරගෙන තමයි උඩ නගින්න වෙන්නේ. අපි කිසිම උපකරණයක් පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි ටිකක් භයානකයි. පළපුරුදු මේ සම්බන්ධ නිපුණත්වයක් දක්වන කට්ටිය විතරක් මේ වගේ සෝලෝ නගින්න උත්සාහ කරන්නේ. නැත්නම් හැමතිස්සෙම ඒ අදාළ සේෆ්ටි බෙල්ට්, සේෆ්ටි ජැකට්, සේෆ්ටි ඉක්විප්මන්ට්ස් පාවිච්චි කරලා මේ වගේ ගල් නගින්න. මේ අද මම මේක පාවිච්චි කරන්නේ සෝලෝ. ඒ කියන්නේ කිසිම උපකරණයක් නැතුව තමයි මම මේ ගල නගින්න මේ උත්සාහ කරන්නේ අද. ටිකක් අමාරුයි. නමුත් අපි උඩටම යන්න තමයි උත්සාහ කරන්නේ. ගලේ යම් යම් පළුදු වීම් තියෙනවා නම් ඇත්තටම පහසුයි. ගල දිගේ බඩ ගන්නවා වගේ එකක් තමයි කරන්න තියෙන්නේ. වේලිච්ච පොකුණක්. පොකුණ මම හිතන්නේ මේ පායන කාලේ හින්දා වේලිලා කියලා තියෙන්නේ. හොඳ කෑමක්. මාදන්. කන්දේ මුදුනටම ඇවිල්ලා ටිකක් අමාරු ගමනක්. නමුත් ඉතින් මෙතෙන්ට ආවට පස්සේ අමාරු කොහෙන් ගියාද නැහැ. හොඳ සිසිල් සුලන් රැලක් ඇවිල්ලා මහන්සිය ගහගෙන ගියා. ඉවරයි. මහන්සියක් නැහැ. මගේ වම් අතින් තියෙන්නේ මාලිගාතැන්න පුරාණ රජමහා විහාරය. දකුණු අත පැත්තෙන් තියෙන්නේ පිළිකුත්තුව පුරාණ රජමහා විහාරය. අතරම මේ පළාත ගත්තාම බොහොම ඓතිහාසික වටිනාකමක් තියෙන මම මේ කිව්ව ප්‍රදේශය ගත්තාම මාලිගාතැන්න රජමහා විහාරයත් පිළිකුත්තු රජමහා විහාරයත් වලගම්බා රජමහා විහාරයත් මේ ප්‍රදේශය ගත්තාම ගල්ලෙන් 99ක් ප්‍රමාණයක් තියෙනවා.
ඇත්තටම ගල්ලෙන් කිව්වහම මේ විශාල ගල්ලෙන් තියෙනවා සහ විශාල සෙල්ලිපි ප්‍රමාණිකුත් මේ ප්‍රදේශයේ දක්නට ලැබෙනවා. මේ මම ඊළඟට අරයි යන්නම් ඔයාලව සෙල්ලිපි ආශ්‍රිත ප්‍රදේශයට. ඒක ඇත්තටම මේ කන්දේ එහා පැත්තේ තමයි මේ සෙල්ලිපි ආශ්‍රිත ප්‍රදේශය තියෙන්නේ. ඇත්තටම මේ වගේ තැනකට ඇවිල්ලා මේ සිසිල් සුළං පොදක් වැදිලා මේ වගේ ගල් ගුහාවකට වෙලා ටිකක් වෙලා ඉඳිද්දි තියෙන මහන්සිය කොහෙන් ගියාද නැති වෙනවා. ඇත්තටම ඔයාලගේ කැමති කට්ටිය ඇති මේ වගේ තැන්වලට ඇවිල්ලා මේ වගේ ස්වභාව දාමත් එක්ක එකතු වෙලා සන්තෝෂ වෙන්න විනෝද වෙන්න. හැබැයි මම එන කට්ටියකින් ඉල්ලීමක් කරන්න කැමතියි මේ වගේ තැන්වලට එන්න ඇවිල්ලා ස්වභාව දහම දැකලා සතුටු වෙන්න. හැබැයි ඔයාලා අරගෙන ඉන හැමදේම අරගෙන යන්න, මතක විතරක් අරගෙන යන්න. මේ වගේ තැන් වලින් පිය සටහන් ඉතුරු කරලා මතක විතරක් අරගෙන යන්න. මේ වගේ තැන් ඇත්තටම අයිති වෙන්නේ කැලේ සතුන්ට. ඉතින් අපි මේ වගේ තැන් අපි ඇවිල්ලා අපවිත්‍ර කරලා ගියපුවාම ඇත්තටම සතුන්ට තමයි ඒගොල්ලන්ගේ වාසස්ථාන අහිමි වෙන්නේ. ඉතින් ඒක හින්දා ඉදිරියටත් මේ කැලෑරොද මේ විදිහටම තියාගෙන ස්වභාවික සම්පත් මේ විදිහටම පවත්වාගෙන යන්න පුළුවන් වෙන විදිහට මේ අපි ඇවිල්ලා අපේ මතක අරගෙන ගිහිල්ලා පිය සටහන් විතරක් ඉතුරු කරලා යන්න. අපි ඊළඟ සැරේ නැවතත් ඔබත් එක්ක travel with wheels තුලින් ලස්සන තැනකට යනකම් ඔබ සැමට ආයුබෝවන්.